Hi everyone, I am සිතමිනි. ඉතින් මේ අවුරුදු කාලේදී අපි නිතරම පාවිච්චි කරන සිංහල වචනවලට ඉංග්‍රීසියෙන් මොනවද කියන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. එහෙනම් ඉතින් let's learn some English words for the new year. මුලින්ම අපි බලමු අලුත් අවුරුදු උදාව ගැන. ඉතින් අලුත් අවුරුදු උදාවට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? අලුත් අවුරුදු උදාවට ඉංග්‍රීසියෙන් කියන්නේ Dawn of the New Year. Dawn of the New Year තමයි අලුත් අවුරුදු උදාවට ඉංග්‍රීසියෙන් කියන්නේ. අලුත් අවුරුදු කාලෙදී අපි නිතරම පාවිච්චි කරන වචනයක් තමයි අලුත් අවුරුදු චාරිත්‍ර. ඉතින් අලුත් අවුරුදු චාරිත්‍ර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ New Year Rituals. New Year Rituals. නැකතට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? නැකතට ඉංග්‍රීසියෙන් කියන්නේ auspicious time. auspicious time. අපි දන්නවා අපේ වැඩ කටයුතු අපි ආරම්භ කරන්නේ නැකතට අනුව. We start our work at the auspicious time. We start. කිරීදිරවීම කියන්නේ අපි හැමෝම ආසාවෙන් කරන තවත් ලස්සන චාරිත්‍රයක්. ඉතින් කිරීදිරවීම කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? කිරීදිරවීමට කියන්නේ boiling over milk. boiling over milk. කිරීදිරවීම අපි කරන්නේ සමෘද්ධිය සංකේතවත් කරලා. එහෙනම් අපිට කියන්න පුළුවන් boiling over milk symbolizes prosperity. අවුරුදු කාලෙදී අපි ආසාවෙන්ම කරන තවත් ලස්සන චාරිත්‍රයක් තමයි ගනුදෙනු කිරීම කියලා කියන්නේ. ඉතින් ගනුදෙනු කිරීම කියන එක අපිට කියන්න පුළුවන් ආකාර දෙකකින්. පළවෙනි එක තමයි exchanging money. exchanging money. දෙවැනි එක තමයි transactions. transactions කියන මෙන්න මේ වචන දෙකෙන්ම අපිට කියන්න පුළුවන් ගනුදෙනු කිරීම ගැන. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ අවුරුදු කාලයේදී අපි නිතරම පාවිච්චි කරන සිංහල වචනවල ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. Wishing you all a very happy new year. See you in the next video.